දවසක් කියලා පිළිගන්න ඔයාලා හැමෝම තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දුර ඉන්න කෙනෙක්ගේ WhatsApp එකක් අපේ ෆෝන් එකට ලබා ගන්න කොහොමද කියලා. වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් අපිත් එක්ක subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. දැන් බලමු දුර කෙනෙක්ගේ WhatsApp එකක් අපේ ෆෝන් එකට ලබා ගන්න කොහොමද කියලා. හරි ඉතින් මෙතනදී මම A ෆෝන් එක මගේ ෆෝන් එක විදියටත් B ෆෝන් එක යාගේ ෆෝන් එක විදියටත් අරගෙන පෙන්නන්නම්. හරි ඉතින් දැන් මගේ ෆෝන් එකෙන් කරන්න ඕන දේවල් මම ඔයාලට කියන්නම්. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ Chrome browser එක open කරගන්න එක. ඉතින් මේ විදිහට Chrome browser එක open කරගත්තට පස්සේ ඔයාලා search bar එකේ WhatsApp web කියලා search කරගන්න ඕනේ. ඉතින් යාළුවනේ ඔයාලට මුලින්ම කියන්න ඕනේ ඉතින් WhatsApp web එක විදිහට මේකේ කිසිම QR code එකක් search කරලා නෙමේ WhatsApp එක ලබා ගන්න යන්නේ. ඉතින් ඒකින්ද ඔයාලා මේ වීඩියෝ එක නවත්තන්න එපා බලන එක. මොකද ගොඩක් දෙනෙක් WhatsApp web කිව්වම හිතන්නේ එයාගේ ෆෝන් එක අනිවාර්යෙන් ළඟ තියෙන්න ඕනේ කියලා. ඉතින් මේ විදිහට කරනකොට එයාගේ ෆෝන් එක ළඟ තියෙන්න ඕනේ නැහැ. හරි ඉතින් ඊළඟට ඔයාලා කරගන්න ඕනේ මෙන්න මේ ඩොට් 3 උඩ ක්ලික් කරගන්න. ඉතින් මගේ ෆෝන් එකේ ඩොට් 3ක් නැහැ. ඔයාලගේ ෆෝන් එකේ මෙතන ඩොට් 3ක් ඇති. මොකද මගේ ෆෝන් එකට අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙන්නේ. හරි ඉතින් මේ ඩොට් 3 ක්ලික් කරගත්තට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ පල්ලෙහා තියෙන ඩෙස්ක්ටොප් සයිට් කියන එක යටතේ තියෙන පොඩි කොටුවක් තියෙනවා. අන්න ඒ කොටුව උඩ ක්ලික් කරගන්න ඕනේ. ඉතින් මේ කොටුව උඩ ක්ලික් කරගත්තට පස්සේ ඔයාගේ ෆෝන් එක ඩෙස්ක්ටොප් සයිට් එකට වැටෙනවා. මෙන්න මේ විදිහට. ඉතින් ඊළඟට ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ පළවෙනියට මෙන්න සයිට් එකට යන එක. හරි ඉතින් ඊළඟට ඔයාලා බලා ගන්න පුළුවන් අපේ සාමාන්‍ය විදියට WhatsApp වෙබ්සයිට් එක QR code එකත් සමග මේ විදියට සර්ච් වෙනවා. හරි ඉතින් අපි දැන් බලමු එයාගේ ෆෝන් එකෙන් කරන්න ඕනේ මොනවද කියලා. හරි ඉතින් මේකෙදී ඔයාලට sannivedana මාධ්‍යයක් පවත්වාගෙන යන්න ඕනේ වෙනවා. මොකද එයාට කරන්න ඕනේ දේවල් එයාට කියන්න ඕනේ. ඉතින් ඒකින්ද ඔයාලට පුළුවන් කෝල් එකක් කරන් වගේ එයාට කරන්න ඕනේ දේවල් කියන්න. හරි ඉතින් ඔයා එයාට කරන්න ඕනේ දේවල් කියද්දි ඔයා මේ දේවල් කියන්න ඕනේ එයාගේ ෆෝන් එකේ කරන්න කියලා. හරි ඉතින් අපි දැන් බලමු එයාගේ ෆෝන් එකේ කරන්න ඕනේ දේවල් මොනවද කියලා. ඉතින් ඔයාලා මුලින්ම කියන්න ඕනේ එයාගේ ෆෝන් එකේ WhatsApp එක open කරගන්න කියලා. හරි. ඉතින් ඊට පස්සේ ඔයා කියන්න ඕනේ WhatsApp එකේ උඩ කෙරවලේ තියෙන three dot එක click කරගන්න කියලා. හරි ඉතින් ඊට පස්සේ ඔයා කියන්න ඕනේ link device කියන option එක ඇතුළට යන්න කියලා. හරි ඉතින් මේ විදිහට එයාගේ ෆෝන් එකේ link device කියන එකට ගියාට පස්සේ නැවත ඔයාගේ ෆෝන් එකට එන්න ඕනේ. ඒ කියන්නේ මගේ ෆෝන් එකට එන්න ඕනේ. ඉතින් මගේ ෆෝන් එකට ආවට පස්සේ ඔයාලට කරගන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙහෙන් link with phone number කියලා එකක්. අන්න ඒක උඩ ක්ලික් කරගන්න ඕනේ. ඉතින් ඒක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ වගේ තැනක් තමයි පෙන්වන්නේ. ඉතින් ඔයාලට මෙතනදී කරගන්න තියෙන්නේ එයාගේ ෆෝන් නම්බර එක මෙතෙන්ට ඇතුළත් කරන්න. මතක් කරලා ඔයාගේ WhatsApp නම්බර එක නෙමෙයි එයාගේ WhatsApp නම්බර එක තමයි මෙතෙන්ට ඇතුළත් කරන්න ඕනේ. ඉතින් ඔයාලගේ මේ විදිහට ශ්‍රී ලංකා කියලා වැහලා නැත්නම් ඔයාලට පුළුවන් මේ පොඩි ඊතලේ උඩ ක්ලික් කරලා ශ්‍රී ලංකාව සිලෙක්ට් කරගන්න. ඒ වගේම ශ්‍රී ලංකාව සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට මෙතන country code එක ඔටෝම වැටෙනවා. ඉතින් ඊළඟට කරගන්න ඕනේ මෙතන එයාගේ ෆෝන් නම්බර එක ඇතුළත් කරගන්න එක. ඉතින් මෙතනදී ඔයාලා බිඳුව නැතුව එයාගේ ෆෝන් නම්බර එක ඇතුළත් කරගන්න ඕනේ. හරි ඉතින් ඔයා ෆෝන් නම්බර එක ඇතුළත් කරගත්තට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ next කියන බටන් එක උඩ ක්ලික් කරන්න. හරි ඉතින් ඔයාලට පේනවා මේ විදිහට next කියන බටන් එක උඩ ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ කෝඩ් එකක් එනවා. ඉතින් මේ කෝඩ් එක ඔයාගේ ෆෝන් එකට එනවත් සමගම එයාගේ ෆෝන් එකටත් මැසේජ් එකක් එනවා. එයාගේ ෆෝන් එකට ඩිවයිස් එකක් ලින්ක් කරන්න යන්න කියලා. ඉතින් එයා කරන්න ඕනේ එයාගේ ෆෝන් එකට එන මේ මැසේජ් උඩ ක්ලික් කරන එක. ඉතින් ඒ ක්ලික් කරාට පස්සේ එයාගේ ෆෝන් එකෙත් මේ වගේ කොටු ටිකක් එනවා මේ කෝඩ් එක ගහන්න. ඉතින් මේකෙදි කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකට මේ ඇවිල්ලා තියෙන
කෝඩ් එක එයාගේ ෆෝන් එකේ කෝඩ් එක ගහන්න එන තැනට ඇතුළත් කරන එක. ඉතින් ඔයා එයාට කෝල් එකක් දීලා හරි නැත්නම් වෙන මොකක් හරි sannivedana මාධ්‍යයක් කරා මෙන්න මේ කෝඩ් එක එයාට ලබා දෙන්න ඕනේ. එයාගේ WhatsApp එකට ආපු හිස් කොටු ටිකට මෙන්න මේ කෝඩ් එක ඇතුළත් කරන්න කියලා. ඉතින් ඒ කෝඩ් එක එයාගේ ෆෝන් එකට ඇතුළත් කරන්න ඕනේ. එතකොට තමයි එයාගේ WhatsApp එක ඔයාගේ device එකට link වෙන්නේ. හරි ඉතින් දැන් අපි බලමු මේ කෝඩ් එක එයාගේ ෆෝන් එකට ඇතුළත් කරලා. ඉතින් ඔයාලට දකින්න ඇති දැන් එයා කෝඩ් එක ඇතුළත් කරනවා සමගම එයාගේ WhatsApp එක මගේ ෆෝන් එකට ආවා. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට ඒ WhatsApp එක ඔක්කොම මෙන්න මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙන්නේ. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි දුර කෙනෙක්ගේ WhatsApp account එකක් අපේ ෆෝන් එකට ලබා ගන්න. ඉතින් මේ WhatsApp web එකේ කලින් නම් තිබුණේ අපි ළඟම ඉන්න ඕනේ මොකද device එක connect කරන්න QR code එක විතරයි තිබුණේ. ඉතින් දැන් මේ විදිහට phone number එක හරහා connect කරගැනීමේ පහසුකම තියෙනවා. හරි ඉතින් මං හිතනවා ඔයාලට අද වීඩියෝ ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් මේ වගේම තමයි මේ වගේ වැදගත් වීඩියෝ ඉස්සරහටත් නැරවීමට ඔයාලා අපිව subscribe කරලා තියාගන්න. ඉතින් ඒ වගේම තමයි notification bell icon එක all දාලා තියාගත්තොත් ඔයාලට පුළුවන් මේ වගේ වැදගත් වීඩියෝ එකක් අපි අප්ලෝඩ් කරපු ගමන් ඔයාලා ළඟට notification එක මාර්ගෙන් ගෙන්න ගන්න. ඉතින් මේ වගේ තමයි මේ වගේ වීඩියෝ යාළුවන්ටත් බලන්න share කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.